හායි ඉතින් ඔන්න පපි ෆැට් එකක් තියෙන කියන්නේ ෆේස් එකක් තියෙන කෙනෙක්ට ඔන්න මං මූණට කරන වර්ක්අවුට් ටිකක් ඔයාලට අද මම මේ වීඩියෝ එකේ තියෙනක් තියෙනවා. අපි එනම් බලමු වැඩි කතාවක් නැතුව අපි කොහොමද අපේ මේ ෆේස් එක ලස්සනට තියාගන්න අපිට කරන්න පුළුවන් වර්ක්අවුට් එකක් ගැන අද මම මේ වීඩියෝ එකේදී ඔයාලත් එක්ක කතා කරනවා. අපි එහෙනම් යක් වීඩියෝ එකට. මුලින්ම කියන්න ඕන ඔයාලට මම මේ කරන වර්ක්අවුට් එක දවසෙන් දෙකකින් රිසල්ට් එකක් ගන්න බෑ. සාමාන්‍ය ඔයා කන්සිස්ටන්ට්ලි දවස් 14ක් 15ක් අතර ඔයා මේක දිගටම කරගෙන ගියොත් ඔයාලට ෆේස් එකේ මගේ වගේ පෆි ෆැට් එකක් නැතුව මූණ ටිකක් ෂේප් එකට හොඳට ලස්සනට හදා ගන්න පුළුවන්. එහෙනම් ඉතින් බලමු මම මොනවද මගේ ෆේස් එකට කරන වර්ක්අවුට් එක කියලා. ඉතින් මම මුලින්ම මම ජිම් එකේදී කරන දේවල් ටික මම ඔයාලට කියන්නම්. මම මුලින්ම ජිම් එකට ආපු ගමන් මම සාමාන්‍යයෙන් මම වර්ක්අවුට් එක කරනවා. මුලින්ම අපි අපේ මේ මුලිය එක ක්ලින් තියා ගන්නවා, කවුන්ට් එක ෂෝල්ඩර් මට්ටමින් තියා ගන්නවා. ඊට පස්සේ මොකද සම්පූර්ණ දෙන්න. ඊට පස්සේ මම මුලින්ම කරන දේ තමයි මගේ ෆේස් එක අප් ඇන්ඩ් ඩවුන් රෙප් 10ක් කරනවා. ඉතින් මේක වර්ක්අවුට් එක කරද්දී අපේ මේ මසල් මේ ගෲප් ටික හොඳට වර්ක් වෙනවා. ඉතින් ඔයාලට මම සයිඩ් එකටත් කරලා පෙන්නන්නම්. ඉතින් ඔක තමයි පළවෙනි එක්සර්සයිස් එක. ඉතින් ඔයා මේකෙන් 10 සෙට් 3ක් කරන්න එය ප්‍රමාණවත්. ඊට පස්සේ අපිට තියෙන ඊළඟ වර්ක්අවුට් එක තමයි අපේ ෆේස් එකේ මෙහෙම කෙලින් බලාගෙන අපි මේ පැත්තටයි අපේ ෆේස් එක රයි යනවා. මෙන්න මේ වගේ මේ පැත්ත බලුවා. ඊට පස්සේ ෆේස් එක මෙහෙම ගෙනාවා. ඊට පස්සේ ආයෙත් මේ පැත්තට ගෙනාවා. කොහොම රෙප්ස් 10ක් කරන්න ඕනේ. ඉතින් අපි බලමු ඒක කොහොමද කරන්න කියන එක. හරි ඒකෙන් අපේ වර්ක්අවුට් එක කරා මම ඔයාලට සයිට් එකකට පෙන්නන්නම් කොහොමද ඒක වර්ක් කරන්නේ කියන එක. හරි ඉතින් ඔන්න ඔය විදිහට එතකොට අපේ දෙවෙනි වර්ක්අවුට් එක ඉවර වෙනවා. ඊට පස්සේ මම ඔයාලට කියන්නේ ෆේස් එක මෙන්න මේ වගේ යූ අකුරක හැඩයක්. ඒ කියන්නේ ෆේස් එක කොහොම ඔය විදිහට අපි යූ අකුරක් අදින්නේ. අන්න ඒ වගේ ඒකෙනුත් රෙප්ස් 10 සෙට් 3ක් කරන්න ඕනේ. අපි බලමු ඒක කොහොමද කරන්නේ කියලා. ओके මම ඊට පස්සේ ඔයාලට සයිට් එකකට පෙන්නනවා ඒක කොහොමද හරියටම කරන්නේ කියන එක. ඕකේ ඊට පස්සේ අපි තුන්වෙනි වර්ක්අවුට් එකක් තියෙනවා. ඊට පස්සේ මම ඔයාලට කියලා දෙන අනිත් වර්ක්අවුට් එක තමයි අපි දැන් බැලුවේ ෆේස් එක ඔහොම යූ අකුරක් විදිහටනේ. ඊට පස්සේ අපි ඒකම යූ අකුර අනිත් පැත්තට අපි කරනවා මෙන්න මේ විදිහට. නිකන් එන්න අකුර වගේ තමයි අපි අපේ ෆේස් එක අරයි යන්නේ. ඔයාලා හොඳට පේනවාදී අපේ මේ මසල් ටික හොඳට වර්ක් වෙනවා. ඕකෙනුත් රෙප්ස් 10 ගානේ අපි සෙට් 3ක් කරන්න ඕනේ. ओके ඒකත් මම ඔයාලට සයිට් එකකට කරලා පෙන්නන්නම් කොහොමද ඒක කරන්න කියන එක ගැන. හරි ඊට පස්සේ අපේ හතරවෙනි වර්ක්අවුට් එක ඒක තමයි මේ අපි දැන් මුලින්ම ඊට පස්සේ අපි කරන එක තමයි මම දැන් එහෙම
කොහොම අපේ චින් එක උඩ ගන්නවා ඊට පස්සේ මෙහෙම අපි අර අවු කියලා කෑ ගහන්නේ අන්න ඒ වගේ දැන් මේ විදිහට ඕන පේනවාදී අපේ මෙන්න මේ මසල් ඔක්කොම හොඳට වර්ක් වෙනවා අපේ ෆේස් එක මම පොඩ සයිඩ් එකකට කරලා පෙන්නන්නම් ඉතින් ඔය විදිහට ඕගනොම් සෙට් අපි කරනවා 10 සෙට් 3ක් කරනවා ඊට පස්සේ අපි ෆේස් එක තව අපි දැන් ගොඩක්ම ෆැට් එක තියෙන කෙනෙක්ට මෙන්න මේ එක්සර්සයිස් එක කරන්න පුළුවන් මේක මම ගොඩක් හරිම ආසාවෙන් කරන දෙයක් අපේ ජෝ ලයින් එක සහ මුණ ඔයාලට මම පෙන්නන්නම් අර උල් වගේ මූණෙන්නේ මෙන්න මේ වර්ක්අවුට් එක නම් මාරම යූස්ෆුල් මම ගොඩක් හරිම ආසාවෙන් කරන වර්ක්අවුට් එක මෙන්න මේ විදිහට ඉතින් ඔය වර්ක්අවුට් ටික ඔයාලට ඩේලි කරන්න පුළුවන් නම් ඔයාගේ ඔය මූණේ තියෙන පෆි ෆැට් එක කියන්නේ මේ මූණ නිකන් අර හිටිමිලා වගේ තියෙන ඒක අතේ අයින් වෙලා ඔයාලට පුළුවන් හොඳ ෆේස් එකක් ඔයාලට ලබා ගන්න. අපි මේ විදිහට තමයි අපේ ෆේස් එකට කරන වර්ක්අවුට් එක කරන්නේ. ඉතින් මේ වීඩියෝ එක ඔයාලට වැදගත් වුණා කියලා හිතනවා නම් පල්ලෙහෙන් ලයික් එකක් දාගෙන යන්න සහ ඔයාගේ පෆි ෆැට් එකක් සහ චබි මූණක් තියෙන යාළුවාට මේ වීඩියෝ එක ෂෙයා කරන්න. ඊට පස්සේ යාට පුළුවන් යාගේ ෆේස් එකත් හොඳ ලුක් එකකට අරන් එන්න. ඉතින් මේ වගේ වැදගත් වීඩියෝ මම ඉස්සරහට ගේන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඔයාලට පුළුවන් මගේ YouTube channel එක subscribe කරලා මාත් එක්ක ඇදලා ඉන්න. ඉතින් අපි අලුත් වීඩියෝ එකක් ගන්නකො අදට මේ වීඩියෝ එක මම ගිහිල්ලා යනවා. ඔයාලා ඔක්කොටම ජය වේවා.